අයිබෝන් හැමෝටම අදත් ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා සමන්ස් පිටි YouTube channel එකට. තාමත් මාව follow කරලා නැත්නම් share කරලා නැත්නම් ඒක කරන්න. දැන් අද මම ඔයගොල්ලන්ට හදන්න පෙන්වන්න හදන්නේ මේ මල් පාඩමක් නෙවෙයි. nursery pattern එකක්. මෙන්න මේ වගේ ගොඩක් දෙනෙක් අහන nursery designs කියලා දෙන්න කියලා. ඉස්සරහට මම මේ වගේ ඒවා මේ සැරින් සැරේ මල් පාඩම් යන අතරේ ටික වෙලා තියෙන විදිහට දාන්න. මේක හරි ඉසි කරගන්න මේක ස්ටිකර් එක වගේ හදා ගන්නත් පුළුවන් පිටිපස්සෙන් ඕනනම් ඔයගොල්ලන්ට මේකේ පුළුවන් ඩබල් සයිඩ් ටේප් එකක් අලවලා බිත්ති වල අලවන විදිහට සකස් කරගන්න මේ දැන් මේක හදන හැටි මම කියලා දෙන්න මේ ෆෝම් ෂීට් වලින් A4 size එකේ ෆෝම් ෂීට් වලින් තමයි මේවා හදලා තියෙන්නේ මේක ඕනම කලර් එකකින් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් මම හදන්න මොනවද ඕන කරන දේවල් කියලා කියන්නම් ඒ වගේම තව කියන්න දේවල් තියෙනවා කීපයක්ම ගොඩක් දෙනෙක් මගෙන් අර බඩු ගෙන්න ගන්නකොට එහෙම ගෙන්න ගන්න විස්තර මම ඔටිස්ලා කියලා කිව්වා බඩු ගෙන්න ගන්න විස්තර අහලා ඊට පස්සේ සද්දයක් එහෙම කීප දෙනෙක් ඉඳලා හිටලා ඉන්නවා අහලා ඊට පස්සේ සද්දයක්වත් නැහැ එහෙම කාලේ නාස්ති කරන්න එපා එහෙම අවශ්‍ය නැත්නම් සද්ද නැතුව ඉන්න මේ අවශ්‍යයි විතරක් මේ මැසේජ් දාලා විස්තර ලබා ගන්න විස්තර පත්‍රිකාවක් තියෙනවා ඔයගලන්ට ඒවා ප්‍රයිස් ලිස්ට් එහෙම ගෙන්න ගන්න පුළුවන් මගේ WhatsApp number එක මම හැම වීඩියෝ එකම දාලා තියෙනවා ඒ වීඩියෝ number එකේ WhatsApp number එකට මේ මට message එකක් දාන්න voice message එකක් දාන්න කතා කරන්න ඒක කමන්නේ අහන්න තියෙන දේවල් අහන්න මම හැමෝටම මේ උදව් කරනවා මොකද මහා පරිමාණය ලොකු කරගෙන ඉන්නේ ඔයගලන්ට උදව්වක් වශයෙන් දන්න දේවල් මේ උගන්වන එක මම කරන්නේ ඉතින් මේකට මේ සහයෝගය දෙන්න ඕගොල්ලෝ මගේ දැනුම ලබා ගන්න. ඒක මම උපරිමයෙන්ම දන්නවා කියලා අරින් මම කියනවා නෙවෙයි මම දන්න දේ ලබා ගන්න ඕගොල්ලන්ට මේ මට සහයෝගය දෙන්න. ඉතින් මම හැමදේම ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා පුළුවන් වෙලාවට. මේ වගේ දේවල් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මගෙන් ඕනනම් මේ ඩිසයින් එක තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් මොනවා හරි ඒවා මේ කෝණී කියලා කිව්වොත් එහෙම අදලා දෙන්න පුළුවන් මේවා ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඒවා ගන්න පුළුවන් නර්සරි වලට, ඉස්කෝලවල වලට, 1 2 පන්ති වලට මේ ගොඩක් යනවා. මේ විද්‍යු ලස්සන මේ සරස ගන්න හරිමේ. ඉතින් ගෙවල් වල පොල් ළමයින ගෙවල් වල මේ වගේ ඕන පාටවල වලින් එහෙම ගෙන්න ගන්න පුළුවන් සකස් කරලා. ඉතින් එහෙම විස්තර මගෙන් ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේක සකස් කරගන්න මේ අලියාව සකස් කරගන්න ඕන කරන්නේ කියලා. ඔයගොල්ලන්ට ඕනම පාටකින් ෆෝම් ෂීට් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මම මේකෙන් සකස් කරන මේ වගේ බ්ලොක්ස් ඔයගොල්ලන්ට ඕන තරමට බ්ලොක්ස් සකස් කරගන්න පුළුවන්. මේක මම මේ රවුමට හදලා තියෙන මේක අඟර 8ක 10ක වගේ ප්‍රමාණයක මේ බ්ලොක් එකක් තමයි සකස් කරලා තියෙන රවුම. එතකොට මේක හොඬ වැලට මේ වගේ කොටසක් ඕන. ඒ වගේම දල දෙකට මේ වගේ කොටස් දෙකක් ඕන. කන් දෙකට මේ වගේ කොටස් දෙකක් ඕන. මේ වගේ අපිට මේ කණේ කොටසක් වෙනම සකස් කරගන්න ඕන. ඒක මේ අපි අලවන්න ඕන අවශ්‍ය කරන විදිහට ඒක ලකුණු කරගන්න ඕන නිසා. ඒ වගේම ඇස් වලට මේ වගේ චූටි කළු පාට කොටසට කොටස් දෙකක් ඕන. ඒ වගේ මේකේ සුදු පාට කොටස් දෙකක් ඕන. ෆෝම් ෂීට් වලින් ඒ විදිහට තමයි අපි සකස් කරගන්නේ. බලමු දැන් ඊළඟට ෆෝම් ෂීට් වලින් කපපු කොටස් කොහොමද තියෙන්නේ කියලා. දැන් එතකොට අපි ෆෝම් ෂීට් වලින් දැන් මම ඔයගලන්ට දන්නවා මල් හදන අය ඔක්කොම ෆෝම් ෂීට් වලින් කොහොමද මේවා ඇඳලා කපා ගන්න කියලා. ඉතින් දැන් මෙන්න මේ විදිහට මේ මම අද දැන් ගන්න මේ අලියව හදන්න ඔයගලන්ට රතු පාට සහ කළු පාට සුදු පාට. මේ තියෙන්නේ කළු පාට හොඬ වැල සඳහා එතකොට මුණ කොටස සඳහා මේ වගේ රවුමක් ඒ වගේම කන් කොටස් සඳහා රතු පාටි මේ වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ වගේ සුදු පාටින් දල දෙක සඳහා කොටස් දෙකක් ඕන වෙනවා. ඒ වගේම ඇස් දෙකට මේ වගේ සුදු පාට කොටස් දෙකක් ඕන වෙනවා. ඒ වගේම මේ වගේ කළු ඉංගිරියාව සඳහා මේ වගේ කොටස් දෙකක් ඕන වෙනවා. එතකොට හොඬ වැල සඳහා හොඬ වැලි අර දාරමත් විල දෙන ඉරි කොටස් වගේ අර නහය දිගට
ඒ හොඬ වැලි ඒ වගේ මෙන්න මේ වගේ කොන්ක්‍රීට් කුඩා කොටස් කපාගෙන තියෙනවා. ඒවා අලවලා අවශ්‍ය ගානට අලව ගත්තට පස්සේ වැඩිපුර කොටස අපි හැඩ කපන කතුරකින් කපලා අයින් කරනවා මේ වගේ. එහෙම නැත්නම් ඔයගලන්ට ගානටම අරගෙන අලව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් glitter paint එකක් අරන් අර tube එකකින් outline යන එක තියෙනවානේ. glitter paint එකකින් ඉරි ලකුණු කරගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද කියලා ඊළඟට මෙන්න කන් දෙකට මූණ සකස් කරගන්න කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම මූණ අර ගන්නවා. මූණ කොටස අරගෙන මේ විදියට කියලා මේකේ අපි කොටසක් ලකුණු කරගත්තා. මෙන්න මේ වගේ කොටසක් අපි ලකුණු කරගන්න ඕන මේකේ. මෙන්න මේ විදිහට අපිට ගානට දෙකටම තියාගන්න. මෙන්න මේකේ ලකුණු කරලා තියලා අලවන්න කලින් අපි මේක මේ විදිහට ගානට සෙට් කරගන්න ඕන. ඒ ඉර ගානට සෙට් කරගන්න ඕන. මෙන්න මේ විදිහට සෙට් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ග්ලූ වලින් මේක ගානට අලව ගන්න ඕන ඒ කොටස. ඊට පස්සේ අනිත් කන ග්ලූ දාගෙන අලව ගන්න ඕන. ඊළඟට අපිට පුළුවන් අනිත් ටික අලව ගන්න. මේ විදිහට අලව ගන්නවා ඒ කොට. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මේ අපිට ඇලවුන් නැති කොටස තියෙනනේ ඒකේ මෙහෙම ග්ලූ ගාලා ඒ ටිකත් අලව ගන්න ඕන. මේ විදිහට. දැන් ඕගලන්ට මූණ සහ කන් දෙක අලව ගත්ත විදිය පැහැදිලි කියලා හිතනවා. ඊට පස්සේ ඒ කොටස එහෙම අලව ගත්තා. ඒ කොටස් ටික එහෙම අලවලා ඉවර වෙලා ඊට පස්සේ හොඬ වැල කොටස ඒකත් අරගෙන මේකේ අපිට අවශ්‍ය තැනට මෙහෙම තියලා අලව ගන්න ඕනේ. දැන් බලන්න මම මේ විදිහට තියනවා හොඬ වැල කොටසත් මෙහෙම තියලා ඊට පස්සේ ගම් ටිකක් තියලා ග්ලූ එකෙන් මෙහෙම අපිට අවශ්‍ය ටික ඉස්සෙල්ලා අලවගෙන ඉන්න ඕන. එහාට මෙහාට නොයන්න. ඔය විදිහට අලව ගන්නවා. ඊළඟට මේකේ අපිට අවශ්‍ය ටික ඊට පස්සේ ඇලවෙන්න ගම් ගාලා අලවනවා. මේ තියෙන්නේ හොඬ වැල කොටස අලව ගත්තට පස්සේ ඊළඟට අපි S2 අලව ගන්නවා. S2ට ඒකටත් මේ විදිහට අපිට අවශ්‍ය තැනට මෙහෙම තියලා සෙට් කරගන්නවා. ඊට පස්සේ ග්ලූ ටිකක් තියලා මේකත් මෙහෙම අලව ගන්නවා. ඊළඟට අපිට පුළුවන් ඒක හොඳට ග්ලූ තියලා අලව ගන්න. දැන් මේ තියෙන්නේ අලව ගත්ත කොටස් ටික. ඊළඟට අපි කළුයින් ගිරියාවත් අරවන්න ඕන. ඒකටත් අපිට මෙහෙම ග්ලූ චුට්ටක් තිබ්බා. තියලා මේක මෙහෙම කරලා අලවනවා. දැන් මේ තියෙන්නේ ඔන්න S2 සම්පූර්ණ වෙලා තියෙන්නේ. මේ විදිහටයි අලව ගන්නෙ. දැන් අපි මේකෙට ඊළඟට මේ දාල දෙක අලව ගන්න ඕනේ. මේක හොඳට ක්ලීන් කරගන්න ඕන. හදලා ඉවරනට පස්සේ දාල දෙකත් අපි මේකේ මේ විදිහට අවශ්‍ය තැනට තියා ගන්න ඕනේ. තියලා ඔය ගානට සමානවම තියා ගන්න ඕන. තියලා මෙහෙම අල්ලගෙන පෙල්ල ග්ලූ ටිකක් තියලා ඒක අලවගෙන ඉන්න ඕන.
දෙකේ මේ විදිහට අලව ගන්න ඕනේ. මේක අමාරු නෑ, හරිම ලේසි. ඔයගලන්ට මේ නර්සරි ඩිසයින් කරගන්න හරිම ලේසි. ඩිසයින් තින් අර පොඩ්ඩක් තියෙන්න ඕන ආර්ට් එකක් ඇඟේ. එතකොට කරගන්න පුළුවන්. දැන් මේ බලන්න හැමතැනම ගෑවෙන්නේ නැතු වෙන්න කරන්න. මගේ කලබලේ අර පාඩම් කරන උලාට සමහරකට පොඩ්ඩක් ටක් ගාලා ගම් මෙහාට මෙහාට යනවා වන්දේ. දැන් අපි මේකත් හොඳට කොටසත් අලව ගත්තා. ඊළඟට මේ කොටසත් කොහොමද අලවලා ඉවරයි. දැක්කද? ඊළඟට අපිට මේකට අර දාර වගේ තියෙනවනේ නහය දිගේ. ඒක හොඳ වෙලෙ දිගේ ඒ කොටස් ටික අලව ගන්න ඕන. ඒ ටික අලව ගත්තන් පස්සේ ඉවරයි. ඊළඟට බලමු අපි මේ කොටස් ටික කොහොමද අලව ගන්නේ කියලා. ඊට පස්සේ දැන් මට ඉතලා අමතකලා මං හිතන්නේ මං කිව්වා හොඳ වෙලටත් කළු පාටම මේ වගේ පටි කෑලි කපල ඉවරලා කොටස් කෑලි අලව ගන්න ඕනේ කියලා. දැන් කළු පාට ඒ කළු පාට එලෙව්වොත් පැහැදිලිව පේන්නේ නැහැ. ඒක නිසා සුදු පාට මේ වගේ පටි කෑලි අපි අලව ගමු. මේ විදිහට අලව ගන්න ඕනේ. චුට්ටක් ගම් ටිකක් තියලා ඔන්නෝම අලවගෙන යනවා. පස්සේ අපි වැඩි ටික කපලා දානවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඒ ටික කෙලින්ම ඒ ගන්නට මම අරගෙන අලව ගන්නත් පුළුවන්. මම මේ දිගට ටිකක් ගත්ත මොකද පහසුවට මේ අතට අහු වෙනවනේ. මේ විදිහට අලවගෙන යනවා. යන්තමට ගම් තියන්න ගොඩක් තියන්න එපා. පඩි පෙලක් හදනවා වගේ අලෝකන යන්න තියෙනවා. වහිනවත් එක්ක ඔන්න මේ විදිහට ගානට පේලියට අලවගෙන යන්න ඕන. ගානට අලව ගත්තාම ඇති. දැන් ඔන්න ග්ලූ එක අපිට අවශ්‍ය වෙන එක අපි පැත්තකින් තියමු. දැන් මේක හොඳට මේක ඇලිට් එක ක්ලීන් කරගන්න ඕනේ. දැන් මේ ඔක්කොම ඇලවිලානේ තියෙන්නේ. දැන් මේ බලන්න අලුව වැම්බලේ මේ විදිහට එන්නේ. දැන් අපි වැටි කොටස් ටික කපලා දානවා මේ විදිහට. මේක ගෑවිලා නැති පොඩ්ඩක් තියෙනවා ගම්. ඒක අපිට අවශ්‍ය තරමට ගාලා අලුව ගන්න. දැන් ඊළඟට මේකේ අපිට වැඩක් නැති වැඩි කොටස් ටික මොම කපලා දාන්න ඕන. මේ විදිහට පැහැදිලිව ඔයගොල්ලන්ට මේ කපන අන්දම වැඩි කොටස් කප අයින් කරන්න ඕන මේ විදිහට. ඔයගොල්ලන්ට කෙලිමේ සයිස් එකට ගන්න පුළුවන්. මම මේ පහසුවට මෙහෙම ගත්තේ. මට පහසුවට. කැලවිලා නැහැ එතන. මම යන්තමට දීලා තියෙන එක. මේකෙත් මෙන්න මේ විදිහට වැඩි කොටස කපනවා. අල්ලයට එන්න ප්‍රමාණය අඩු වෙන්න ඕනේ.
දැක්කද? මේ විදිහට තමයි අලියව හදන්නේ. දුරු ගන්න එක මේ ඉස්සරහින් තියන්නේ මම අමතක වෙන්නේ. කාමතක වීමක් වුනේ නැති මේ තරහ ගන්න එපා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති පාඩම. දැන් මේ තියෙන්නේ අපි සකස් කරගත්ත එලිපැඩ්. දැන් ඕගොල්ලන්ට පුළුවන් නේද මේ වගේ හදලා නර්සරි වලට ඕගොල්ලන්ටම අතින් හදා ගන්න පුළුවන්. මේ වගේ ස්පීකර් හදලා ව්‍යාපාරයක් විදිහට ඕගොල්ලන්ට කරන්නත් පුළුවන්. පිටිපස්සෙන් ඩබල් සයිඩ් ටේප් කැලි දෙකක් ගැහුවා. ඒක ගැලුවෙන් පස්සේ මේව කරලා බිත්තියට කෙලින්ම ෆීට් කරගෙන අලවන්න පුළුවන්. මේ තියෙන්නේ සකස් කරගත්ත එලිපැඩ්. බලන්න කොච්චර ලස්සනයි විදියට. ඕගොල්ලන්ට මේ වගේ සකස් කරගන්න පුළුවන්. දැන් ඉස්සරහට තව දේවල් මම දානවා. ඕගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් මොනවා හරි දාන්න. එතකොට ඒ විදිහට සකස් කරන්න පුළුවන්. හරි පහසුයි මේක. දැන් මේක මම පහසුම එකක් මේක මම මේකයි කියලා දුන්නේ. මේ තව ඩිසයින් තියෙනවා ගොඩ කරන්න මේවා ඩබල් ඇලවෙනවා ට්‍රිපල් 3D සයිස් එකට ඒ විදිහට දැන් මේවා 3D වගේ ඒවා මේ ඉතින් ඕගොල්ලන්ට මේ වගේ සකස් කරගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේව බිත්තියකට අලවන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ගෙදර මේස් පොලෙට එහෙම නැත්නම් මේ වගේ පොඩි හදලා ඕගොල්ලන් ෆ්‍රිජ් එකේ අලවන්න ළමයි ඉන්න තැන් වලට කබඩ් වලට ඒ වගේ හරි ලස්සනයි මේ වගේ ඩිසයින් හදාගත්තන් පස්සේ මොනවා හරි අහන්න තියෙනවා මට WhatsApp මැසේජ් එකක් දීලා අහන්න. ඔයගොල්ලෝ බ්ලොග්ස් එහෙම ගෙන්න ගන්න ඕන නම් ඒකට මැසේජ් එකක් දාන්න. මේ වගේ හදපුව ගන්න ඕන නම් ඒකටත් මැසේජ් එකක් දාලා අහන්න විස්තර ඕනම එකක්. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට මේ මගෙන් ඕනම බඩුව අරගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.